ලාංකිකයන් වන අපි ආහාර පිසීමේදී භාවිතා කරන ප්‍රධානම දෙයක් තමයි පොල් කියන්නේ. ඉතින් පොල් භාවිතා කරද්දී පොල් වතුර වලට ඔයාලා මොකද කරන්නේ? නිකන්ම අපතේ දානවද? අපි කරන ලොකුම වැරැද්දක් තමයි කිසිම ප්‍රයෝජනයක් නොගෙන පොල් වතුර ටික ඉවත දැමීම. ඔයාලා පොල් වතුර වල ಗುಣ මොනවද කියලා හොයලා බලන්න නිකමටවත් හිතුවද? පොල් වතුර වල ಗುಣ ගැන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මාව තවමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා වීඩියෝ එකට යමු. ඔයාලා දන්නවද පොල් වතුර වල තියෙන ಗುಣ නිසාම එය ලෝකයේ ශක්තිජනක පානයක් ලෙස සෑහෙන ජනප්‍රිය වෙලා තියෙනවා කියලා. සෞඛ්‍ය සංවිධාන මගින්ද එය සෞඛ්‍යමය පානයක් ලෙස නම් අපි බලමු පොල් වතුර වල මොනවද අඩංගු වෙන්නේ කියලා. පොටෑසියම්, ක්ලෝරයිඩ්, සෝඩියම්, මැග්නීසියම් වැනි අයන වගේම ස්වභාවික ශ්‍රේණිද අන්තර්ගත වන බව පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. තන්තු වගේම බොහෝ විටමින වර්ගද අන්තර්ගත වෙනවා. උදාහරණ වශයෙන් විටමින් B, විටමින් C, ඒ වගේම විටමින් E සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, එන්සයිම වර්ග, ප්‍රතිඔක්සිකාරක, ශාක හෝමෝන වර්ග මෙන්ම හදවතට හිතකර මේදයද අන්තර්ගත වෙනවා. ඉතින් මේ කරුණු එක්ක මෙච්චර කල් ඉවත දැම්ම පොල් වතුර කොච්චර ගුණදායී පානයක්ද කියලා ඔයාලට තේරෙනවා ඇති. ඊළඟට අපි බලමු මේ පොල් වතුර දිනපතාම පානය කිරීමෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද? ඔයාලා දන්නවද පොල් වතුර පානය කිරීමෙන් ශරීරය සජලව තියාගන්න උපකාරී කරනවා කියලා? ඒ වගේම මෙමගින් ශරීරයට ශක්තිය ලබා දෙනවා. මේ හේතුව නිසාම ක්‍රීඩකයන් ශක්තිජනක පානයක් ලෙස ක්‍රීඩා කිරීමට පෙර වගේම ක්‍රීඩා අතරතුරදීද පොල් වතුර පානය කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා පොල් වතුර ශරීරයේ තරබාරුව අඩු කරනවා කියලා. ඉතින් සීනි අධික පාන වර්ග වලට හුරු වෙලා ඉන්න ඔයාලට පොල් වතුර කියන්නේ හොඳ විසඳුමක්. ආහාර ගැනීමට පෙර ඔයාලට පොල් වතුර පානය කරන්න පුළුවන් නම් ඔයා ගන්න ආහාර ප්‍රමාණය අඩු කර ගන්න පහසු වෙනවා වගේම ඒකෙන් ඔයාගේ තරබාරු ගතිය අඩු කර ගන්න උදව් වෙනවා. ඉතින් ඊළඟට ඔයාගේ රුධිර පීඩනය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමටද මේ පොල් වතුර උපකාරී වෙනවා. දීප්තිමත් සමක් ලබා ගන්න ගැහණු පිරිමි කියලා නෑ. දෙගොල්ලම කැමතිනේ. ඉතින් මේ පොල් වතුර පානය කිරීමෙන් ඔයාගේ සම දීප්තිමත්ව පවත්ව ගන්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවද? ඒ වගේම ප්‍රතිඔක්සිකාරකයක් ලෙස කටයුතු කරමින් ශරීරයේ පවතින විෂ හරණය කිරීමටද උපකාරී වෙනවා. ඉතින් ඔයා මම හැමෝම කැමති වයසට යන එක දවසකින් හරි ප්‍රමාද කරන්න. පොල් වතුර පානය කිරීමෙන් වයසට යන එක මන්දගාමී කරන්න පුළුවන් කියලා ඔයා හීනකින්වත් හිතුවද? පොල් වතුර වල අඩංගු වෙන ශාක හෝමෝන වලට මහලු වීම මන්දගාමී කිරීමට හැකියාව පවතින බව හොයාගෙන තියෙනවා. ලෙඩවලට බයේ ජීවත් වුණ කාලය ඉවරයි. ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට මේ පොල් වතුර උපකාරී වෙනවා. ඉතින් මේ වගේම වැදගත් තොරතුරු රසක් අරගෙන ලෝතතු අපි ඔයා ගාවට ආයෙත් ඉක්මනට එනවා. මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තව කෙනෙක් දැනුවත් කරන්න වීඩියෝ එක share කරමු. එහෙනම් ගිහින් එන්න.